Chama Foods Private Limited. සුවසේස් තියෙනවා. ආව ඔක්කොම ලෑස්ති නෑ හැබැයි. හරියට. තව මාසයක් විතර දෙන්න අපිට ඔක්කොම මේ මොකු ලයිට් එහෙම ඔක්කොම ලෑස්ති. Hello guys. ඉතින් කොහොමද? ආයෙත් ඉතින් ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කොහෙද ගිහිල්ලා තියෙන කියලා ඔයාලා දකින්න ඇති. අද අපි ගියේ මේ දවස්වල ජනප්‍රියම චමාගේ Chama Foods restaurant එකට. ඉතින් අපි වැඩි කතා නැතුව ඉස්සරහා අපි යමු. ගියලා තියෙන මොනවද කියලා බලන්න. ටම් ටම්. පිට චිලි පේස්ට් එක හම්බෙලා තියෙනවා. මේ තියෙන්නේ රෙගියුලර් පෝෂන් එක. අපි අද අරන් තියෙන්නේ Chama Foods Private Limited එකේ mix fried rice එක. පිට චිලි පේස්ට් එක හම්බෙලා තියෙනවා. අපි ඕපන් කරගෙන බලමු කොහොමද ලුක් එක කියලා. මෙන්න තියෙනවා චමාගේ අලුත්ම ෂොප් එකේ mix fried rice එක. අපි මේක දාගමු. පිට පේන්න දිනා තඩි සොසේස් ඉස්සෝ දැල්ලෝ චිකන් කටර ගෙලත් වුණා. දුම දාගෙන තියෙන්නේ. චිලි පේස්ට් එකත් අපි ඇඩ් කරගෙන බලමු. එහෙනම් අපි චමාගේ අලුත්ම ජායල චමාගේ අලුත්ම ෂොප් එකේ මික්ස් රයිස් එක අපි try කරලා බලමු කොහොමද කියලා. අපි දාගන්නක් කමු. guys ඇත්තම කිව්වොත් රයිස් එක මාරු. ඇත්තටම නිකන් කන්න පුළුවන්. චිලි බේස් එක නැතුවත් කන්න පුළුවන්. රුපියල් 1450 වුණේ රෙගියුලර් එක. මම ගත්ත රෙගියුලර් එක. ඒගොල්ලන්ගේ තියනවා කිව්වා සෙට් මෙනු තියනවා කිව්වා. තව චිකන් ෆ්‍රයිඩ් රයිස් මික්ස් ෆ්‍රයිඩ් රයිස් තියනවා කිව්වා. තාම මේ දැන් අද තමයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ජායල කොල්ලෙක්ගේ සුපිරියක්. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. දැනට තියෙන්නේ fried rice option එක විතරයි. ඉස්සරහට දානවා කිව්වා කොත්තු. තමයි හිටියා මම යනකොට. චිකන් දෙනවා. ලොකු චිකන් කෑලි. මාළු දෙනවා කිව්වා. කල්ෆිෂ් දෙනවා කිව්වා. ප්‍රෝන්ස් දෙනවා කිව්වා. සෝසේස් දෙනවා. එද්දාසාර හිමාට worth හොඳ වෙට් එකට තියෙනවා.
ලොකේෂන් එක කිව්වොත් හරියටම ජාල ෆුඩ් සිටි එක ඉස්සරහා තියෙන්නේ රූත් ස්ටයිල් එකට එහා පැත්තේ තියෙන්නේ. ඔයාලට ජාල ෆුඩ් සිටි එක සර්ච් කරලා චමාගේ ෂොප් එකට එන්න පුළුවන්. ලොකෝට බෝඩ් එකක් දාලා තියෙනවා. ඔයාලට හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මේක නම් මාරයි. වෙන රෙස්ටුරන්ට් එක බලද්දී අර බැදලා නිකන් කර වෙන්න බැදලා එහෙමනේ තියෙන්නේ. මේකේම නෑ. මේ සීසන් කරලා චිකන් එක සීසන් කරලා බැදලා තියෙන්නේ. අර කර වෙන්න බැදලා නෑ. එද්දා සාරි මාන පාවුන නෑ අර කිව්ල එක. සාමාන්‍යයෙන් කෑම රිවිව් කරන කෙනෙක් එයා සාමාන්‍යයෙන් දන්නවා කොහොමද කෑම එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට සාධාරණ විදිහට අපිට කෑම එක ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන් ඔයාලා try කරලා බලන්න. තෙල් වැඩි නෑම ලාවට තියෙන. මික්ස් රයිස් එක දීලා තියෙනවා හරි දෙන්නම. guys ජාල කොල්ලෙක්ගේ සුපිරි වැඩක්. අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න ඕනේ. රයිස් එක නියමයි. ඉතින් තමා කෑම එකේ ක්වොලිටිය ඒ විදිහටම තියාගෙන යන්න. වරදින්නේ නැහැ. ජයන් වේවා. කෑම එක නම් නියමයි. මේ වගේ සුපිරියටම කෑම ටික දෙන්න ආයෙත් වීඩියෝ එක සෙට් වෙමු.